ඔන්න ඉතින් අපි අශෝක මහත්මයාගේ ගවය ඉන්න තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගත්තහම අපේ ගවයට සුව පහසු විදිහට ඉන්න ස්ථානයේ නිර්මාණය කරලා තියෙනවා. මේ විදිහට ඔබට අසමීප දර්ශන ගන්න පුළුවන්. මේ විදිහට වතුර ඒ කියන්නේ ගන්න පුළුවන් විදිහට නල නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම අපද්‍රව්‍ය බැහැර කරලා විදිහට ඒ පැත්තෙන් විශේෂ මාර්ගයක් නිර්මාණය කරලා තියෙන වගේම යාට කණ්ඩ මේ විදිහට වෙනම දාලා තියෙනවා මේ ස්ථානේ. මේ විදිහට සුව පහසු ආකාරයට තමයි මේ ගවය මේ කියන්නේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා ඒ වගේම ආරක්ෂාව සඳහා විශේෂ කියන්නේ මේ කියන්නේ ඕනෑම දෙයකට කියන ආරක්ෂාව කියන්නේ විශේෂ ධර්ම මේ සියල්ලම තියලා තියෙනවා. ඉතින් ඒ වගේම ගත්තාම මේ අපවිත්‍ර ඒ කියන්නේ සුද්ධ පවිත්‍ර කරන මේ විදිහට ගත්තාම ඉදල් මේ වගේ කියන්නේ එක මේ සියල්ලම අංග සම්පූර්ණ තියලා තමයි මේවා මේ කියන්නේ මේ ගවය ආදරයෙන් රැක බලා ගන්න. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් අර බිම තියෙනවා කොකු ඒවා ඒ කියන්නේ හරක කියන්නේ අපේ ගවය කියන්නේ ගැට ගහලා තියන්න පුළුවන් විදිහට තමයි ආරක්ෂිත ආකාරයට ගැට ගහලා තියන්න තමයි මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඓතිහාසික නවගමුව පත්තිනි මහා දේවාලයේ විෂ්ණු මහා දේවාලයේ ප්‍රධාන කපු මහත්තයා අපේ අශෝක මහත්මයා ඉන්නවා. ආයිබෝන් කියලා පිළිගන්නවා ආයිබෝන්. ඉතින් එතුමාගේ මේ වෘෂභ රාජයා තමයි මේ විදිහට ඉන්නේ. නම් මොකද්ද යාගේ? මෙයාට අපි ගෙදරට සුදු මහත්තයා කියලා තමයි කියන්නේ. සුදු මහත්තයා කියලා තමයි කියන්නේ. ඒ වගේම මෙයාගේ වයස කොච්චරද? මෙයාට දැන් අවුරුදු 11ක් විතර ඇති. අවුරුදු 11ක් විතර වෙනවා. ඔව් මෙයා තමයි ලංකාවේ ඉන්න ලොකුම දැනට ඉන්න ලොකු. ලංකාවේ දැනට ලොකු ඒ කියන්නේ උසින් ඒ කියන්නේ ඉන්න ලොකුම ගවය තමයි මේ ඉන්නේ. අපිට ඒ කියන්නේ ඒ බාරකාරත්වය ඒ කියන්නේ නවගමුව පත්තිනි මහා දේවාලයේ විෂ්ණු මහා දේවාලයේ කපු මහත්තයා අපේ අශෝක මාව තමයි ඒ කියන්නේ දරන්නේ. ඉතින් ඒ විදිහට තමයි රැක බලාගන්නේ. ඒක අපේ ලංකාවට ආඩම්බරයක්. ඒ වගේම නවගමුව ප්‍රදේශයටත් ඒක මහඟු ආඩම්බරයක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ හරියානා වර්ගයේ ඉන්න විශාලම ඒ කියන්නේ උසින් ඒ කියන්නේ උසම ගවය තමයි මේ ඉන්නේ හරියානා වර්ගයේ. ඉතින් පෙරහැර දායකත්වය ගත්තාම පෙරහැර අනිකුත් ඒ කියන්නේ ගවයන්ගේ දායකත්වය ගත්තාම ඒත් උසින්ම ඉන්නේ ගවය තමයි මේ ඉන්නේ සුදු මහත්තයා. මේ ගවය කොහොමද වань ලැබුණේ? මම කට්ටිමාර පල්ලියේ මංගල්‍ය බලන්න ගිහිල්ලා ඒ මංගල්‍ය හිටපු එවකට හිටපු හොඳම ගවයා තමයි මේ මම මේ මංගල්‍යයෙන් මේ සල්ලි වලට තමයි ගත්තේ. සල්ලි වලට තමයි ගවය අරගෙන දැන් අද ඒ කියන්නේ නවගමුව පත්තිනි මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය සඳහා තමයි සහභාගී වෙන්නේ. මෙයාගේ උස කොච්චරද? මටත් වැඩි උසයි. උස අඩි 6ක් විතර තියෙනවා. උස අඩි 6ක් විතර තියෙනවා. එතකොට 6ටත් වැඩි. මේ දැන් එතකොට ගත්තාම දැන් මෙයාගේ කියන්නේ විශේෂ සිදුවීම් මෙහෙම තියෙනවද? ඔව් ඉතින් මෙයා පොඩ්ඩක් ළඟයි. බලාගන්න ඒ කියන්නේ අපේ මම කියන්නේ අශෝක මාව විතරමද මෙයා නෑ අපේ පුතා තමයි වැඩි බලාගන්නේ. ඔව්. තාරොත් වෙනාලෙදි පහර දුන්නා. ඒ විදිහට මේ දැඩි පරීක්ෂණයක් දැල්ලා තමයි මෙයාව බලාගන්නේ. එතකොට මේ දැන් ගත්තාම දැන් මෙයාව නඩත්තු කරන්න මේ වගේ කියන්නේ මේ විශාල පරීක්ෂණයක් කරන කොහොමද වියදමක් කියන්නේ? මෙයාට දවසකට රුපියල් 600ක වියදමක් යනවා මෙයා නඩත්තු කරන්න. 600ක් බලක් යනවා. අපි අපේ මහන්සිය නැතුව. එතකොට කෑම සඳහා මොනවද දෙන්නේ? කෑම සඳහා දෙනවා අපි මේ දෙනවා ඔමි කියලා තියෙනවා පරිප්පු පොතු. ඒවා දෙනවා, වී කුඩු දෙනවා, කුන්නක්කු දෙනවා. තව අර පීමකේ ඇට කෑම වර්ගයක් තියෙනවා ඒක දෙනවා. ඒ හතර කලවම් කරලා තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් මෙයාට මේ හතර කලවම් කළාම කිලෝ 6ක විතර ප්‍රමාණයක් එනවා මේ දවසට කෑම. එන අපි තනකොළ නැතුව අනිත් කෑම. එතකොට මෙයාගේ මේ පෙරහැර දායකත්වය කොහොමද මේ මෙයා දැන් නවගමුව දේවාලයට කොච්චර කාලයක් සාධාරණ අපි ගෙනල්ලා මෙයා අවුරුදු 7ක් විතර වෙනවා. අපි නවගමුව දේවාලයේ අපරජනක මංගල්‍ය අවුරුදු 4කින් කලේ නෑ. අපි ඒ අවස්ථාවේ තිබුණ කියන ඊට ඉස්සෙල්ලා අවුරුද්දද කොහෙද කළා අවුරුදු 2ක් කළා. ඊට පස්සේ දැන් මේ අවස්ථරේ තමයි සහභාගී කරන්නේ. අපි කොරතර දේවාලයේ පෙරහැරවල් මංගල්‍ය 3කට ගියා. ඇඹුල්ගම දේවාලයේ අපි පෙරහැර මංගල්‍ය 2කට ගියා. ඉතින් ඒ වගේ මේ අපි උත්සව වලට සහභාගී කරගත්තා. ඒ විදිහට තමයි පෙරහැර රාජකාරී කටයුතු සඳහා තමයි මේ විදිහට අපේ අශෝක මාම ගවය හදන්නේ. ඉතින් ඒ වගේම තවත් ස්ථාන මේ විදිහට සූදානම් කරලා තියෙනවා. මේ ගැන කිව්වොත් එහෙම ඔව් ඒ ගැන මේ තිරිකලේ වඳින තොන් දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ට තමයි විදිහට සුවපහසු ආකාරයට නිර්මාණය කරලා තියෙන්නේ.
ඒ වගේම අපේ අශෝකමාම මේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා කොහොමද දායකත්වයේ අපි කොරතොට පත්තිනි දේවාලයේ විෂ්ණු දේවාලයේ ආවරණ වැඩමුවා. අපි කඩුවෙලේ මේවර කඩුවෙලේ මේ පත්තිනි දේවාලයටත් අපි ගියා. නමුත් ඒකේ අපිට මේ එහෙම ස්ථානයක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ අපේ සතත් හොඳයි ලොකුයි වැඩේ මේ අපේ රාජකාරී ඉෂ්ට කරන්න පුළුවන් කියලා ඒක දැනගත්තා. නමුත් දායක මහතුරු කැමති වුණා අපේ ගාවිලා පිට වැඩමවන්න. එතන හිටපු අනිත් මේ ගව හිමියන් තමයි අපිට පොඩි මේකක් කරේ. ඉතින් අපි ගියේ දෙවියන්ගේ පෙරහැර කරන්න මිසක මේ ප්‍රශ්න දාගෙන ඉන්න නෙවෙයි. ඉතින් එන්න තමයි අපි කියන්නේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා ඒ කියන්නේ අපි මේ මොනවත් ප්‍රතිලාභ ලබා ගන්නවත් කිසි දෙයකට නෙවෙයි අපි මේක සිදු කරන්නේ. ඉතින් අපේ කපු මහත්තයා විශේෂයෙන්ම නවගමුව පත්තිනි මහා දේවාලයේ විෂ්ණු මහා දේවාලයේ කපු තැන්පත් ධූරේ දරන්නේ අපේ අශෝක මහත්මයා. ඉතින් මේ ගවයා ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම නවගමුව පත්තිනි මහා දේවාලයේ ඇසල මහා මංගල්‍ය සඳහා දායකත්වයේ සපයනවා. ඉතින් ඒ ගැන අපි බොහොම ආඩම්බරයෙන් සතුටින් කියන්නේ. එතකොට මේ කඩුවෙල මේ පත්තිනි මහා දේවාලයේ ගිහිල්ලා මොකද උනේ කියන්නේ සිද්ධිය දැන් කඩුවෙල පත්තිනි මහා දේවාලයට ගිහින් අපේ දෙවියන් වඩම්මන්න අපිට සුදුසුයි කියලා ඒ ගායක මහතුරු විසින් අපිට මේ ලබා දුන්නා. ලබා දීලා අපි මේ ගවයා එතන දෙවියන් වඩම්මන ස්ථානෙට ගත්තා. අරගෙන මේ ගවයාට පිටරෙද්දක් දාලා ඔක්කොම කරලා වඩම්මන්න තියෙනකොට වෙන කට්ටියක් ඇවිල්ලා අපිට මේ ඒගොල්ලෝ තමයි මේක කරන්න ඕනේ. ඒගොල්ලෝ තමයි මේක කළේ කියලා. ඒගොල්ලෝ පොඩ්ඩක් ඉතින් ඒ දායක මහතුන්ටත් පොඩි මේ සද්දයක් දාලා ඉතින් ඒගොල්ලෝ මේ රාජකාරිය කළා. මම අපේ පුතේ අපි දෙවියන් වඩම්මන්න ගියා. අපි දායකවට රණ්ඩු වෙන නෙමෙයි. ඒ නිසා අපේ ගුණ අපි පිටිපස්සෙන් මේ පෙරහැරේ ගිනිහින්දා අපි මේ දෙවියන් වෙනුවෙන් මේ පින් අනුමෝදන් කරලා දෙවියන්ට මේ ගුණාට තෙල් ටිකක් දාගෙන අපි යන් කියලා අපි මේ රාජකාරිය ඒ විදිහට කරලා ආවා. හිත සතුටින් ඒ විදිහට ආවා. ඒ වගේම අපි මේ වගේ සෝෂියාල ඒ කියන්නේ ගවයෝ මේ විදිහට ආදරෙන් රැක බලා ගන්න පෙරහැර රාජකාරී කටයුතු සඳහා පමණයි. ඉතින් නවගමුව පත්තිනි මහා දේවාලය සමග විකාශනය වෙලා තියෙන අනිකුත් ඒ කියන්නේ කොරතොට ගලේගම කඩුවෙල රංකඩු පත්තිනි දේවාලය කොරතොට පන්සල ඒ වගේම ඇඹුල්ගම පන්සල. ඉතින් මේ විදිහට පත්තිනි දේවාල මුල් කරගෙන තමයි මේ පෙරහැර රාජකාරී කටයුතු සඳහා අපි මේ ගවයෝ කියන්නේ සූදානම් වෙලා ඉන්නේ ගොන්පිට පෙරහැර සඳහා. ඉතින් මේ වගේ චාරිත්‍ර කිරීමේදී අපි වෛරය ක්‍රෝධය මේවා නැතුව මේ සඳහා අපේ ගවයෝ ඒ කියන්නේ මේ අපේ භක්තිය පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්න අපේ ඒ කියන්නේ පමණක් හිතේ තියාගෙන මෙහෙම කරා නම් අපේ හිමියොත් එක්ක ඒ කියන්නේ අමනාපයක් නැතුව මේ දේවල් මේ විදියට හොඳින් කරගන්න ශක්තිය ධෛර්යය අපිට ලැබෙනවා. ඉතින් ඒ ආශිර්වාදය අපිට හැම ඒ කියන්නේ ලැබෙනවා හැම කාලයකම. ඉතින් මේ විදියට අපි කරගෙන ගියොත් අපේ ඒ කියන්නේ ගව සම්පතද රැක ගන්නට පුළුවන්. ඉතින් මේවන් රාජකාරී කටයුතු සඳහා පෙරහැර රාජකාරී කටයුතු සඳහා ඉතින් ඉදිරියට මීට වඩා ඒ කියන්නේ සාර්ථකව මේ සඳහා දායකත්වය ලබා දෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපේ අශෝක මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් අද දවසේ අපේ එකතු වුණා.